Welcome to my YouTube channel. පැය 3ක් විතර වතුර තඹගත්ත බඩිරුඟට මෙන්න මේ විදිහට වංගෙඩියක දාලා හොඳට කොටා ගන්නවානේ. අපේ පැත්ත නම් කියන්නේ මේක පාහිනවා කියලා. ඊට පස්සේ මේක මේ විදිහට කුල්ලකට දානවා. එන්නේ අපේ බෆි. මේ විදිහට කුල්ලෙන් හොඳට පොලාගෙන චූටි චූටි කැලි ටික අයින් කරගන්නවා. කුල්ලෙන් වැටෙන ටික තමයි අයින් කරගන්නේ. මේ තියෙන කුල්ලෙන් වැටෙන ටික, මේ තියෙන්නේ අපි අරගන්න හොඳ ටික. ඉරුඟට වැහෙන්න වතුර දාලා මේ විදිහට ලිපේ තියෙනවා. මේක අපි රෑ 9ට විතර ලිපේ තිබ්බේ උදේ වෙනකම් තැම්බෙන්න විදිහට තමයි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ කව්පි. මේ කව්පි ටිකත් හොඳට සෝදලා අපි මේකට දාගන්නවා. මේ බාගෙට තැම්බුණාන් පස්සේ තියෙන විදිහ අපි සෝදගත්ත කව්පි ටික මේ විදිහට ගල් තියෙනවද කියලා බලන්න තමයි මේ විදිහට සෝදගන්නේ. එතකොට ගල් කැට තියෙනවා නම් චුටි චුටි අයින් වෙනවා. ඒ ටික අපි මේ විදිහට අපේ ඉරුඟයකට එකතු කරගන්නවා. ඒකත් ඒ විදිහට තියලා උදේට තමයි මේ තියෙන විදිහ මේකෙන් අරගෙන කාලා තියෙනවා. මේ තියෙන අපි හදාගත්ත පෝෂතයි බඩිරඟු. මේකට පොල් ටිකක් එක්ක සීනි ටිකකුත් දාලම කාලා බලන්න ගොඩක් රසයි මේක.